අවසරයි ස්වාමීන් වහන්සේ. බුදුදහමේ කියනවා සියල්ල අතහරින්න අනිත්‍යයි දුකයි කියලා. ඒ කියන්නේ බුදුදහම නෙගටිව් වගේ කියලා හිතෙනවා හාමුදුරනේ. ගොඩක් හොඳයි ඔබතුමිය මේ ප්‍රශ්නේ අහපු එක. කො බලමු. බුදුදහම නෙගටිව් කියලා හිතෙන තව අය ඉන්නවා නම් අත උස්සන්න බලන්න. දැන් නම් ඉතින් කවුරුත් අත උස්සන්නේ නැති වෙයි. ඔබතුමියට සහාය වෙන්න කවුරුත් නැහැ වගේ නේද? හොඳයි. ඔබ මෙහෙම හිතන්න. ඩොක්ටර් කෙනෙක් අපට රෝගයක් තියෙනවා කියලා කියන්නේ ඇයි? නෙගටිව් විදිහට හිතන්නද? නෑ. ඒ රෝගයෙන් බේරෙන හැටි කියලා දෙන්න. බුදුදහමත් එහෙමයි. බුදුරජාණන් වහන්සේ පළවෙනියට දුක තියෙනවා කියලා කියන්නේ අපිව ඍණාත්මක කරන්න නෙවෙයි. දුක නැති කරන මාර්ගය පෙන්වලා දෙන්න. ඒ දුක හරියටම තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ ජීවිතයේ ස්වභාවය ත්‍රිලක්ෂණයේ විදිහට පෙන්වලා දුන්නා. මේ ලෝකේ පවතින කිසිවක් ස්ථීර නැහැ. සියල්ලම වෙනස් වෙනවා. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ මේ සියල්ල අනිත්‍යයි කියලා පැවසුවේ. අපි ඉපදෙනවා, වයසට යනවා, ශරීරය දි รา පත් වෙනවා, ලෙඩ වෙනවා, මිය යනවා. අනිත්‍ය ස්වභාවය නේද? ඔබට මොකද හිතෙන්නේ? ලෝකේ සියල්ලම වෙනස් වෙනවා නම් මේ දේ මගේ කියලා යමක් අල්ලගෙන ඉඳලා තේරුමක් තියනවද? එහෙනම් අතහරින්න ඕනේ මොකද්ද? ගෙවල් දොරවල්වත්, රස්සාවවත්, ලස්සනට ඇඳලා කරලා ඉන්න එකවත් නෙවෙයි. මගේ මට අයිති කියලා දැඩිව අල්ලගෙන ඉන්න සිතුවිල්ල අතහරින්න. එතකොට අපට හරිම නිදහසේ